මෙතන අර මයින්ඩ් එකේනේ අපි ඔක්කොම හදාගෙන මේ ඇත්ත කරගෙන ලෝකයක් හදාගෙන ඒකට රැවටිලා මේ අපි දුක් විඳින්නේ. ඒතොර ඒක ඇත්ත දැක්කම වෙන්නේ ඇත්තටම සිතට ඒ ආතති ගතිය නැති වෙනවා. සිතේ ආතතිය තියෙන්නේ, වෙහෙස තියෙන්නේ, පීඩනයේ තියෙන්නේ මේ මයින්ඩ් එක නිසායි. ඒතොර මයින්ඩ් එක අවබෝධ වෙනකොට සිතට සැහැල්ලුවක් එනවා. එතකොට ඒක තමයි අපි ඔය ඒ තුල එන පැහැදීම කියලා අපි කතා කරන්නේ සද්ධාව කියන්නේ. ඒතොර සත්‍ය දකිනකොට එන පැහැදීම. එතකොට ඒකත් එක්කම අපි මේ මයින්ඩ් එකට රැවටිලා මයින්ඩ් එකෙන් දුක් විඳින්න නැති එක සීලය කියලා පෙන්වනවා. එතකොට රාග දේශ මොහ කින්න ඒ ඔක්කොම සංසිඳනවා මේක සත්‍ය දකිනකොට. සම්මා දිට්ඨියට එනවා මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙලා. එතකොට එයා ඇත්ත දකිනකොට එයා මයින්ඩ් එකේ දුක් විඳින්නේ නැහැ. සිතුවිලි වල ගිනි ගන්න නැහැ. එතකොට සද්ධා සීල එතනට එනවා සිතුවිලි වල ගින්න අඩු වෙනවා. දෙයක් කරගෙන ගිනි ගන්න එක අඩු වෙනවා. එතකොට සමාධියට එනවා සතිය කියන්නේ එතකොට මේ මයින්ඩ් එකේ මිදලා ඉන්න එක. එතකොට ඒ තුල එන අසුවේ තමයි සමාධිය වෙන්නේ. එතකොට මොකද දැන් උනේ? මයින්ඩ් එකෙන් මිදිලා ෆීල් එකත් එක්ක එන ප්‍රඥාව අවදි. සත්‍ය දැකලා ප්‍රඥාවට ආවා. දැන් උනේ ඥානය අවදි. දැන් සත්තාන විසුද්ධියයි දුක්ඛ දෝමනසනාත්තගම ශෝක පරිද්දව සමතික්කම ඥායස් අධිගමයි කියන පාත් එකට වැටෙනවා. දැන් අවිඥාවරුන්ගේ යුගය කියලා කිව්වේ දැනෙන පිරිස වැඩි වෙනවා. දැන් එතකොට එන සයන්ස් එක වෙනස් වෙනවා කියලා කිව්වනේ. දැන් මේ සයන්ස් එක කවුරුත් කතා කරන්නේ නැහැ. තාම නැහැ. ඉස්සරහට කතා කරයි. මොකද ආරයන්හන්සේ ගොඩාක් දේවල් කරන්න ඉන්න නිසා ඒ දේවල් සිද්ධ වෙනකොට දැන් දනුත් අපි විස්ඩම් ඔෆ් ඒසියා කියලා විශාල මෙහෙවරක් කරනවා. ලොකු සයන්ස් ඔක්කොම එකතු කරලා පෙන්වන්න යනවානේ සිත දෙන හැටි. ඒ සිතුවිලි වල තේරුමක් නැහැ කියලා ඒකෙන් මිදිලා දැනෙන පාත් එකේ යන්න කියලා මිනිස්සුන්ට පණිවිඩයක් දෙනවානේ. ඒක තුළ මිනිස්සු රැකෙනවානේ. ඇත්තටම ලංකාව කියන්නේ ඉස්සරහට මේ ලෝකයේ තියෙන උතුම්ම දිවයින ඒකේ ආරණවංශයට ආයේ කිසිම සැකයක් නැහැ. මුළු ලෝකෙම ලංකාවට වන්දනා කරන තැනකට එනවා වැඩි කාලයක් යනවා. ඒකයි කිසිම සැකයක් නැහැ. දැනට මෝඩය වගේ ඇත්තේ අපේ හාමුදුරුවන්ට මුකුත් තේරෙන්නේ නැතුව කවුරුවත් ගණන් ගන්න නැතුව ඉතින් ලංකාවේ හාමුදුරුවෝවත්. මොකද ඔක්කොම ඉන්නේ අර අන්තවල හිර වෙලානේ. ඔය ඔක්කොම වෙනස් වෙනවා. දැන්ට ඉන්නේ ගෝත්‍රිකයෝ වගේ ඔය නිකන් යාඥා කර වගේ නිකන් අර ප්‍රාර්ථනා කර නිකන් අර දිව්‍ය ලෝකේ යන්නයි හේම මේ නිකන් දාන දෙන්නයි කියන ඉන්නේ ගෝත්‍රිකයෝ වගේ ඔය ඔක්කොම වෙනස් වෙනවා. ආරංශට කිසිම සැකයක් නැහැ. ආරංශ හොඳටම දන්නවා. මේ සේරම මිනිස්සු යහපත් පැත්තට යනවා. මොකද එඩ්ගා කේසි පවා විශේෂයෙන්ම අනාගත වාක්‍ය කියන අපේ මේ ආතසී ක්ලාක් පවා අනාගත වාක්‍ය කියන හැමෝම කියලා තියෙනවා. එක්කෙනෙක් නෑර කියලා තියෙනවා. මොකද කියලා තියෙන්නේ? පුදුමත් හිතෙනවා 2025 පස්සේ ලංකාවේ ලෝකෙම හොල්ලන්න පුළුවන් මහා ප්‍රඥාව බිහි ඒක ඇත්තටම සිද්ධ වෙනවා. ඇත්තටම හැමෝටම බුදුමයි මේ රටේ තියෙන මේ මිනිස්සු මේ ඇත්තටම ආර්ථිකයේ හරි දුර්වලයි මිනිස්සුන්ට මෙහෙම ප්‍රශ්න තියෙනවා මේක කොහොමද වෙන්නේ කියලා. නෑ මේක වෙනවා. ආරාංශ එකක හොඳටම ආරාංශ දන්නවා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කරලා තියෙන්නේ. ඒක අද නොතිබුණා නම් ආරාංශට කියන්න බෑ මේ අකුපචේතු විමුක්තිය ගැන. ආරාංශ මේ කියන ගොඩක් ඒවා අද ආරාංශ ත්‍රිපිටකේ බැලුවම් පේනවා ආර්යයන්වහන්සේට ආශිර්වාදයක් කළා තියෙනවා. මේ ත්‍රිපිටකේ මුද්‍රණය කරලා තියෙන්නේ ඇත්තටම කිව්වොත් බුද්ධෝත්පාද ආරාංශ වෙන්නේ. ඒක ආරාංශට දැනුණා මීට කලින්. මොකද ආරාංශ ත්‍රිපිටකේ වාක්‍ය ආරාංශ පාලි ඉගෙනගෙන නැහැ. ආරාංශ ওই සංස්කෘත භාෂාව ඉගෙනගෙන නැහැ. නමුත් ආර්යයන්ට මේක දැනෙනවා මේ හැම වචනයක්ම දැනෙනවා ජීවමානව දැනෙනවා මේ ආර්යයන්ට දැනෙන දේ නේද මේ කියන්නේ. ඒක හොඳටම දැනෙනවා සත් සුදක්ෂය දැනෙනවා. ආර්යයන්ට කරන්නේ බුද්ධ වචනේ පැහැදිලි කරන විතරයි. ආර්යයන්ට කියන සමහර දේවල් පොතකවත් නැහැ තමයි. නමුත් ආර්යයන්ට බුද්ධ වචනේ අරගෙන පෙන්නනවා මෙන්න මේ විග්‍රහ කරලා බලන්න ඔබට මේක අත්දකින්න නැති. සමහර එතකොටයි දන්නේ මේකේ තිබ්බේ මේක. හැබැයි මේක ඇත්තම කිව්වොත් ආරණ්‍ය දේශනා කරන්නේ අභිඥා ඥාන හරහාමයි. මේ ත්‍රිපිටකයේ දේශනා කරන්නේ අභිඥා ඥාන හරහාමයි. ආරණ්‍යංශයට ඇත්තටම කිව්වොත් මේ ත්‍රිපිටකයේ ආශිර්වාදයක් කළා තියෙනවා. එදා බුදු සමයේ බුදුන් වහන්සේ මේ මහා අභිඥා ඥාන ඇත්තටම ආරණ්‍යයට දැනෙනවට ඉපත් වෙනවා. ආරණ්‍ය ඒ දේශනාවයි මේ ආරණ්‍ය පුඩක්වත් චුට්ටක්වත් අබමල් රේණුවක්වත් සැකයක් නැහැ. ආරස දන්නවා ආරසට දැනෙනකොට දන්න ආරසට දැනෙන ස්වභාවය ආරසෙ කවදාවත් නිකන් මයින්ඩ් එකෙන් බන කියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. දැනෙන දේෙන් කියන්නේ.
ඒක නිසාම යාරස මේක වඩා හොඳට කියන්නේ ඇත්තටම මිනිස් සංහතියම ගැලවුම් අක්ෂයේ තියෙන්නේ wisdom of Asia in Sri Lanka. මේක මහා ආශ්චර්යයක්. ඒක මුළු මිනිස් සංහතියම ගැලවුම් අක්ෂයක් වටපත් වෙනවා. ඇත්තම කිව්වොත් හරි මේක නේ වචනෙන් ගන්න එපා, සිතුවිල්ලෙන් ගන්න එපා. ඕකත් මේකත් දැනුමක් කරගන්න එපා. ඔබ ආරංශ කියන දේ කළපන්. ඔබට පුදුමාකාර සහනයක් දැනේ, සැනසීමක් දැනේ. මෙටීරියල් වර්ල්ඩ් එක නෙමෙයි, ඔබට ඒකෙන් මිදුණු වෙනස්ම මානයක් දැනේ. ඇත්තට මේ ස්වභාවය තුළ ඔබට ඒ සියල්ලෙන් මිදුණු පුදුමාකාර සැහැල්ලුවක්. ඇත්තටම මේ සසරෝගේ ඔබ හැමතැනම අවශ්‍යයි. ඒක විහිළුවක් නෙමෙයි. ඒක ඇත්තටම නිකන් වචනයක් නෙමෙයි. මේක ඔබට දැනෙන එකක්, ඔබට ෆීල් වෙන එකක්. ඔබට මේ ආත්ම ස්වභාවය ගිලිවුණු පුදුමාකාර නිදහස් බවක් දැනේ. අපි ඊගාවට එන සයන්ස් එක ගැන කතා කරන එක සුදුසුද කියන එක නම් දන්නේ නැහැ. හැබැයි AI තාක්ෂණයේ හරියට නිකන් ලදරුවෙක් වගේ ඊගාවට එන තාක්ෂණය දිහා බලමු. ඒක තාක්ෂණයක් නෙමෙයි. ඒක වෙනස්ම පාත් එකක්. ඒක තනිකරම තියෙන්නේ ඥානහරක්. ඒ අභිඥාවරුන්ගේ යුගයේ. ඒ ආධ්‍යාත්මික යුගයේ ආරණාසට දැනෙන. ඒක හරි වටිනවා. හරි සුන්දර කතාවක්. ඒකයි කිව්වේ මේ ආරණාසට දැනෙනවනේ ආරණාසෙ ඉන්නේ ඒ යුගයේ. අභිඥාවරුන්ගේ යුගයේ. ඒතකොට ආරණාසෙ ඒ යුගයේ නැවත සකස් කරන්න හදනවා. මොකද ආරණාස දන්නවා මේ මයින්ඩ් එකේ ගිහිලා මිනිස්සු අමාරු වැටිලා දැන් අසරණ වෙලා යන්නේම නැති වෙලා ඉන්නේ කියලා. දැන් ආරණාස හොඳටම දන්නවා දැන් ආරණාසෙ ඇත්තටම මේ යුගයේ තමයි ඉන්නේ. ආරණාසට ඕනි දැන් ඒක මනුස්සයට පෙන්නලා දෙන්න. ඔබටත් ඒ සැනසීම උරුමයි. ඒක තුළ තියෙන පුදුමාකාර සැනසීම. හැබැයි එතනක් තියෙනවා ඔබට නොපෙනෙන පැත්තක්. ඔබ කිසි කෙනෙකුට නොදකින නොහිතන වෙනස්ම මානයක්. ඒක අද දවසේ කතා කරන එක සුසු නැත්තේ සාරෙට. පස්සේ දවසකදී අපි කතා කරමු. දැනෙන ස්වභාවය තුළ අපි දැන් ගත්තොත් මෙන්න මේ ආරස මීට කලින් මෙහෙම දෙයක් කිව්වා. කිසිම ෆෝන් එකක් අතේ නැතුව මේක කොහොමද ඔබට මේක කොහොමද දෙන්නේ? කිසිම ෆෝන් එකක් අතේ නැතුව ඔබ යම් සංඥාවක් සකස් කරොත් ඔබ ලෝකේ කොහේ ඒ අනිත් සංඥාව කොහෙද සකස් වෙලා තියෙන්නේ? එතනට දැනෙනවා. ඒක ඔබට දැනෙනවා. ඒ විතරක් නෙමෙයි එතනටත් දැනෙනවා. ඔබට මොනවා හරි දුකක් ආවොත් මේ කියන අර සයන්ස් එකක් කියනනම් ඉස්සරහට ඒ ස්වභාවයේ ඒ සයන්ස් එක අනුව අනිත් පැත්තේ ස්වභාවයට දැනෙනවා. ඒක හරියටම කොහොමද ඒක සකස් වෙන්නේ කියන එක තමයි දැන් AI තාක්ෂණය වගේ ඉස්සරහට ඒ තාක්ෂණේ නිර්මාණය වෙනවා. ඒක සයන්ටිස්ට්ලට දැන්නම යන්න බැරි වෙයි සමහර විට. නමුත් ඒගොල්ලෝ එතනට යන බව අරසි දන්නවා. එතකොට ඔබ කිසිම ෆෝන් එකක් අතේ නැතුව ඔබ යම්කිසි දෙයක් ඉතින් ඒ ඔබගේ ඥානය හරහා දැනෙන ස්වභාවය ඔබට ඒක දැනෙනකොට මතුවෙනකොට අනිත් පැත්තට ඒ සිග්නල් එක යනවා. එවැනි ස්වභාවයක් මතුවෙනවා. මේකට කරන්න තාක්ෂණය ඔස්සේ මේ වෙනස්ම පැති තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි මිසයිලයක් යවනකොට අපි මොන හරි දෙයක් යවනවනේ. දැන් මෙටීරියල් වර්ල්ඩ් එකේ එහෙමනේ. නමුත් මිසයිලයක් නැතුව ඔබට හිතෙන්නේ දැන් ඔබ බලන්න මිසයිලයක් මුකුත් නැතුව ඔබට පේනවාද ඔබේ ඉස්සරහා විකිරණයක් මොන හරි වෙනස් වෙනවා. දැන් අපි කියන DNA RNA පාව වෙනස් වෙනවා කියලා මේ ජස්ට් එක බලා ගන්න විකිරණ එළියට ආවොත්. ඔබ හිතලා බලන්න විකිරණ කියන්නේ මොනවද? ඔබට බලන්න පුළුවන්. S2 බලන්න පුළුවන්ද විකිරණ? බෑ. ඔබ දන්නේ කොහොමද විකිරණ ආවද නැද්ද කියලා? ඔබ දන්නේ නැහැ. හැබැයි එහෙම ඔබට දැනෙන ස්වභාවය මේ ස්වභාවය වෙනස් කතාවක් මේ කියන්නේ වෙන ඔබ මෙතෙක් අත්දැකපු නැති කතාවක් කියන්නේ. එහෙම විකිරණයක් එළියට ආවොත් ඔබගේ ඇටමස් ලේපවා දිය